ආයිබන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට ඉස්සලාම අපි බලමු කොහොමද මේ රෑන්කින් වීඩියෝස් හදන්නේ කියලා. රෑන්කින් වීඩියෝස් කියලා ඔයගොල්ලෝ සර්ච් කරපුවාම තියෙනවා ඒක ගොඩක් views යනවා. මේ views කොහොමද හදන්නේ කියලා තමයි මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හදන්න කොහොමද කියලා තමයි ඔයගොල්ලන්ට කියන්නේ. ඉස්සලාම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා TikTok accounts එකක් open කරගන්න මේ වගේ. ඊට පස්සේ ඒකේ ඔයගොල්ලෝ search කරන්න funny videos ඔය funny dog videos මේ වගේ videos හතරක් නැත්නම් පහක්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒව download කරගන්න මේ වගේ. TikTok videos පහක් විතර තිබ්බොත් හොඳයි. මම නම් මේ හතරක් වගේ තමයි download කරේ. ඊට පස්සේ කරන්න ඕනේ CapCut එකට යන්න. හරි. CapCut එකට ගිහිල්ලා අතන මෙහෙම හතරක් හොඳ videos හතරක් download කරගන්න. ඒ කියන්නේ මිනිස්සු මෙහෙම බලන්න පුළුවන්. මිනිස්සු ගොඩාක් බලලා තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරන්න යන්නත් එපා. මොකද ඒක කොහොමද බලන්න තියෙන්නේ? බලලා නැති හතරක් ඔයාලට හිතනවා මේවා නියම වෛරල් යයි කියලා ඒ හතරක් පහක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරලා ඒ ටික ඊට පස්සේ මේ වගේ ඉම්පෝට් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒ ටික මේ CapCut එකේ sheet එකට දාලා ඕගොල්ලෝ ඔතන ටෙක්ස්ට් හතරක් ඕපන් කරගන්න. එක පිට එක හතරක්. ඒකේ ඊට පස්සේ නම්බර්ස් දාන්න. 1 2 3 4 කියලා. ඔයා වීඩියෝ පහක් ගත්තා නම් පහක් දාන්න පුළුවන්. මේකේ හතරක් ගත්තේ ඉඳ හතරක්. 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ එතන ලස්සනට ඔතන අර මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්න ඔන්න ඔයගේ දික් කරලා ගන්න. මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්න ඔයගොල්ලෝ හොඳ ෆොන්ට්ස් එහෙම දාලා එහෙම ගන්න. කියලා ලස්සන ෆොන්ට්ස් එහෙම දාන්න මේ කොහොමද කියලා ඔතන ට්‍රාන්සිෂන් දාන්නත් ඕනේ වීඩියෝස් හතරට. සාමාන්‍ය කැමරාවල තියෙන pull in කියන එක දාන්න. ඒක හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔන්න ඔය වගේ පේන විදිහට 1 කියන එක උතන ඩ්‍රැග් කරගන්න. 2 කියන එක ඊට පල්ලෙහෙන් ඩ්‍රැග් කරගන්න. හරි. ඊට පස්සේ 3 කියන එක ඊට පස්සේ 4 කියන එක ඒ ඩ්‍රැග් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉවර ෆොන්ට් සයිස් එකෙන් වැඩි කරගෙන ඔතන ලස්සන ස්ටයිල් එකක් දීලා හරිද? ඒක ඔයගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක තමයි දෙන්නේ. එක්කෙනාට කියලා දෙන්න බෑ. ඔයගොල්ලෝම try කරන්න මිනිස්සු මෙහෙම බැලුවොත් හොඳයි. ඔයගොල්ලෝ මෙහෙම ඉස්සෙල්ලාම රෑන්කින් වීඩියෝස් 4 5 බලලා බලන්න මෙතන නැති දෙයක් මොකද කරන්න පුළුවන් කියලා. දැන් ඔක ඔය පැත්තේ තියෙනවනේ ඒක අනිත් පැත්තට දාන්න පුළුවන්. හරිද? දැන් මේක මේ බල්ලෝ විතරක් නෙවෙයි. ඔගොල්ලෝ ඕන දෙයකට බයිසිකල් නම් බයිසිකල් මිනිස්සු hina යන දෙයක් එන්ටර්ටේන් කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ 1 2 3 4 කියලා ආයෙත් ඔගොල්ලෝ ඩිෆෝල්ට් ටෙක්ස්ට් හතරක් උඩට දාගන්න. ඒකේ දාන්න ඒ වීඩියෝස් හතරට අදාළ මාතෘකා. හිතන්න දැන් මෙතන පළවෙනි එක වැකේෂන් මෝඩ්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ෆන් මෝඩ් එක. ඊට පස්සේ මොනවද අපි දාන්නේ ස්කූල් මෝඩ් එක. ඒ වගේ ගැලපෙන්න හතරක් දාන්න. හරිද? ඒක වීඩියෝ එකට වෙනස් වෙන්න පුළුවන් මෝඩ්ම නෙවෙයි. දැන් හිතන්නකෝ එකම බල්ලා කැලේක යනකොට මේක ජංගල් එකේ යනවා. ටවුන් එකේ යනවා. හරි. ඊට පස්සේ රිවර් එකක් ළඟ යනවා. හරි. මේ වගේ මිනිස්සු ඇද බැඳ තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ඒ වීඩියෝ එක යන වෙලාවට ප්ලේ වෙන්න තමයි ඔහොම ඩ්‍රැග් කරලා දාන්න. තුන්වෙනි එකට තුන්වෙනි එක අදාළ තැන. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඊට පස්සේ ඔහොම ෆුල් සිලෙක්ට් කරලා අපිට පුළුවන් එකපාර ඇදලා ගන්න. හරිද? අන්න එතකොට quality එක දිනනවා. හැබැයි උතන තව එක කේස් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ sounds ගන්න යන්න එපා.
අපේ ඕක සවුන්ඩ්ස් මියුට් කරන්න. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් හතරේ තියෙන සවුන්ඩ්ස් මියුට් කරන්න. ඒක මියුට් කරලා අපි ඉන්ටර්නෙට් එකෙන් ගන්න සවුන්ඩ්ස් තව අපිට උතන ජෝක් වගේ නෙවෙන්න ඕනේ. ජෝක් සවුන්ඩ්ස් එහෙම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ සවුන්ඩ්ස් ඒ ඔක්කොම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒව අරගෙන වීඩියෝ එක යටින් ඔඩියෝ විදිහට ආයි ඇඩ් කරන්න. හරිද? නැත්නම් තමන්ගේම වොයිස් දාන්න පුළුවන් නම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් නැත්නම් මේ සවුන්ඩ්ස් ඕගොල්ලන්ටම දාන්න පුළුවන් නම් එහෙම දාන්න. එහෙම කිසි ගැටලුවක් නැහැ. මට මෙතන කියන්න ඕනේ අපි එහෙම ගත්තා කියලා මොනටයිසේෂන් එකට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වාගේ වැලියු එඩිෂන් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි මට ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඒක තමයි ලස්සන දේවල් ඔහොම දාලා අර පොඩ්ඩක් ඒ ගන්න එකම දානව නෙවෙයි වෙනස් විදිහකට එහෙම දාපුවම අලුත් දෙයක් නේ. කොහොමත් ලෝකේ තියෙනේවනේ හැමෝම කරකලා කරන්නේ. ඒ වගේ ක්‍රියේටිවිටි එකක් එක්ක තිබ්බොත් කරගන්න පුළුවන්. රයිට්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඔතන යටින් ආය ඔඩියෝ දාන්න. එහෙම කරගෙන යන්න ආය Google එකට ගිහලා මං කියනවා වගේ ඔතන funny නැත්නම් සවුන්ඩ්ස් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කාටුන් සවුන්ඩ්ස් කාටුන් ඔය තියෙන කාටුන් ස්ලිපින් සවුන්ඩ් ඒව ගත්තම ඒව ඇඩ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. රයිට්. ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.